Tiyampi dhammang saranang gacchami. Tiyampi sanghang saranang gacchami. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්වත් කරුණාව අද මේ ඓතිහාසික ඕගස්තු ආරම්භ සේනාසනයේට ඇස්වලා සිදු කරන්නේ අනුස්මරණීය තුන් පින්කම. සියවසකට පිටහා විදේශික ස්වාමින් වහන්සේ නමක් වූ ජර්මන් ජාතික පූජනීය ඥානාතිලෝක ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත දහිරියෙන් ආරම්භ වෙච්ච මේ ඓතිහාසික පොල්ගස්තු ආරණ්‍ය සේනාසනයේ බොහෝ දෙස් විදේශ ස්වාමින් වහන්සේලාට තම තමන් වහන්සේලාගේ ධර්මඥාන භාවනා ඥාන දියුණු පවුණු කරගන්නට තුන් පින්වීමක් බවට පත් වුණේ ඊට කලකට හේතුයි. කාලයක් තිස්සේම මේ පූජනීය ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් තමන් වහන්සේලාගේ ගුණ ධර්ම දියුණු කර ගන්න අතරත දායක කාරකාදී පින්වතුන්ලාට ධර්ම මාර්ගයේ විශේෂයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්න ආදර්ශයෙන් වගේම අවවාදේව කටයුතු කළා. ඉතින් මේ ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන කොටිසෙලසොර විතර පූජා කිරීම, ඒ වගේම අවශේෂ සත්‍යයන්ගේ පින්ඩපාත, චීවර, ඒ වගේම සේනාසන, ගිලන්පස කියන මේ සිව්පසේම උපස්ථාන කරන්ට දායක පින්වතුන් කොයිකාරු සිතෝනා. ඉතින් අන්න ඒ අනුව තමයි මේ දායක පින්වතුන් කොයිකාරු එකතු වෙලා පූජ්‍යපාද අරියකාන්ති ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයේ යටතේ අවවාදානුශාසනා ඇතිව මේ ගමනීය කුටිසෙනසුන ඉදි කරලා දැන් මේ වැඩේ ඉන්නා වූ මහා සංඝරත්නයේ සාක්ෂි ස්ථානයේ තබාගෙන පූජා කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනි, මේ කුටිසෙනසුන් භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන්නේ මොන කාරණාවද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. තමන්ගේ යාතීන් ඒ වගේම වරභෝග සම්පත් අතහැරලා දාන අනගාരിക පැවිද්දටපත් වෙන භික්ෂුන් වහන්සේ නම උපසම්පදා මානකයේදී අවවාද අනුශාසනා ලබනවා. දුක්ඛමූල සේනාසන නිස්සාය පබ්බජ්ජ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවට උරුම සෙනසුන තමයි ගහ මූල. අතිරේක ලාභ හැටියට මෙන්න මේ වගේ බොහොම පහසුකම් සහිත කුටිසෙනසුන් ලැබෙන්න පුළුවන්. වික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒවා ලැබුණත් නොලැබුණත් උපේක්ෂාවෙන් සියලු කාරණා විදදරා ගන්නට ඕන. මොකද උපසම්පදා මාර්ගයේදී කියා දීලා තියෙනවා ගහ මුල තමයි උරුම සෙනසුන කියලා. නමුත් අපේ දායක පින්වතුන් මහානදාම් පුරණ ස්වාමීන් වහන්සේලාට එහෙම දේශයකට කවදාවත් ගහක් මුල රැයක් ගත කරන්න දෙන්නේ නැහැ. කොහොම හරි Tamanට පුළුවන් ආකාරයට සෙවණ සලසනවා. ඉතින් මේ සෙවණ සලසන දායක පින්වතුන්ලාට මහත්ඵල මහානිසංස වීම සඳහා ඒ කුටිසෙනසුන් පාවිච්චි කරන ස්වාමීන් වහන්සේලා ඒවා නුවණින් සලකා පරිභෝග කරන්න ඕන. ඒක කියන ප්‍රත්‍යවීක්ෂාව කියලා. කියන්නේ ඇයි මේ ප්‍රත්‍ය පරිහරණය කරන්නේ? මොකටද මේවා තියෙන්නේ කියලා නුවණින් කල්පනා කරලා බොහොම ධාර්මිකව ඒවා ඇලෙන්නේ නැතුව පාවිච්චි කරන්නයි ඒ නුවණින් සැලකීම කරන්නේ. සීතස්ස පටිඝාතය, සීත දුරු කරන්නේ. ඒ වගේ උන්හස්ස පටිඝාතය, උෂ්ණේ දුරු කරන්නේ. දංශමකස වාතාතක සිරින් සම්පස්සා පටිඝාතය. නැසිමදුරු වදුරු සත්‍යයන්ගේ දෂ්ට කිරීම ආදී මේ සත්ත්ව හිංසන ආදී වළකීමට. ඒ වගේම පටිසල්ලානාරාමකම් විශේෂයෙන්ම විවේකීව දියුණු කර ගන්නට තියෙන බණ භාවනා කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා. ඉතින් ඒකට තමයි මේ කුටිසෙනසුනක් විශේෂයෙන්ම අවශ්‍ය කෙරෙන්නේ. තමන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා අවහිරයකින් බාධාවකින් තොරව පහසුවෙන් දියුණු කර ගන්නට. ඉතින් අන්න ඒ සියලුම පහසුකම් මේ පින්වතුන් මේ කුටිසෙනසුන් පූජාව තුළින් ලබා දෙනවා. මේ අනගාരിക පැවිද්දටපත් වෙච්ච බුද්ධ ශාසනයේ උතුම් වූ මහානදම් පුරණ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට. ඉතින් සීත උෂ්ණ ආදීන් වැළකීලා සතුන්ගෙන් වෙන හිරිහැර ආදීන් වැළකීලා ඒ වගේම ඍතු විපර්යාස නිසා ඇතිවන පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදලා
සුවසේ බණ භාවනා කරගන්න ඊට සලසා දෙන පින්වතුන්ලාට ඊට අනුරූපානිසංස ලැබෙන බව අපට ධර්මානුකූලව කරුණු සලකන්න පුළුවන්. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ ඵලං. වපුරන විදිහටයි අස්වැන්න ලැබෙන්නේ කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ පින්වතුන් ලබා දෙන පහසුකම් වලට අනුරූපව උසස් ආනිසංස ධර්ම මේ පින්වතුන්ලාටත් නිවන් දක්නා ආත්ම භාවයේ දක්වාම ලැබෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දානානිසංස පැහැදිලි කරන කොටත් වදාළා තිබෙනවා. යම් කෙනෙක් සෝතාපන්න ආර්යයන් වහන්සේලා 100ක් නමකට දන් දෙනවට වඩා ආනිසංසදායක එක සකදාගාමි ආර්යයන් වහන්සේ නමකට දෙන දානය. ඊටත් වඩා ආනිසංසදායකයි සකදාගාමීන් වහන්සේලා 100ක් නමකට දානය දෙනවට වඩා එක අනාගාමීන් වහන්සේ නමකට දෙන දානය. අනාගාමීන් වහන්සේලා 100ක් නමකට දෙන දානයට වඩා ආනිසංසදායකයි එක රහතන් වහන්සේ නමකට දෙන දානය. රහතන් වහන්සේලා 100ක් නමකට දෙන දානයට වඩා ආනිසංසදායකයි එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය. පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දෙන දානයට වඩා ආනිසංසදායකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානය. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව දෙන දානයට වඩා ආනිසංසදායකයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන පූජා කරන දානය. ඊටත් වඩා ආනිසංසදායකයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සතර දිගින් වැඩම කරන මහා සංඝරත්නයට කුටි සෙනසුනක් පූජා කරලා පූජා කිරීමේ කුසලය. ඉතින් අන්න ඒ නිසා මේ කුටි සෙනසුන යම් තාක් කල් නිරුපද්‍රිතව පවතිනවා නම් අන්න ඒ තාක් කල් මේ කුටි සෙනසුන පරිහරණය කරමින් සුවසේ බණ භාවනා කරලා ධ්‍යාන මාර්ගඵල ලබා ගන්නා වූ ස්වාමින් වහන්සේලාට මේ පින්වතුන් සෙවණ සලසා දුන්නා වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහේ අග්‍ර ආනිසංස ලැබෙන උතුම් මහත්ඵල මහානිසංසදායක කුසල කර්මයක් මේ අවස්ථාවේ සිද්ධ කරගන්න සූදානමින් අප මේ ධාර්මිකව පිරිසිදුව පිළිවෙලට තාම රමණීය ලෙස සකස් කළා වූ මේ කුටි සෙනසුන සිව්දිකින් වැඩම කරන්නා වූ මහා සංඝ රත්නය උදෙසා පූජා කරමු. පූජා වේවා යන අදහසින් මේ විදිහට කියන්න. ඕකාසමයං භන්තේ ඉමං කුටිසේනාසනං ආගතානාගතස්ස චාතුර්දිසස්ස සංඝස්ස නීයාපේම ဒ ුතියම්පි මයං භන්තේ ඉමං කුටිසේනාසනං ආගතනාගතස්ස චාතුර්දිසස්ස සංඝස්ස නීයාපේම තතියම්පි මයං භන්තේ ඉමං කුටිසේනාසනං ආගතානාගතානං සංඝස්ස නීයාපේම අවසර ස්වාමීනි අප විසින් කරවන ලද්දා වූ මේ කුටි සෙනසුන පැමිණ නොපැමිණි සිව්දිගින් වැඩම කරන්නා වූ මහා සංඝ රත්නය උදෙසා පූජා කරමු. පූජා වේවා එම කුසලය අපටත් අපනමින්ය පරලව ගියා වූ සෑම දිනාටමත් සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වේවා වාසනාව වේවා. ඉච්ඡිතං පත්තිතං තුයිහං කිපමේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යථා
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු. මේ වගේ ස්ථානයකට මුතු කරන්න ලැබීම ගැන මේ සියලු දෙනාම ඉතාමත් ප්‍රධාන සන්තෝෂී විදිහට මෛත්‍රී නමෝදන්නේ. මේ සෙනසුන සාධන ඉස්සෙල්ලා කවුරුද වන්දන මම ගන්නේ පුරාත්මක ඉතරේ ගන්නේ නැහැ. ඒ වගේම අපේ නිශාන්ත මහත්මයා හරහා තමයි මේ සෙනසුන ප්‍රබාත් අත්‍යයට සකස් කරන්න සූත්‍රයේ අවස්ථාව ලැබෙනවා. ඊටවසම අනිල් මහත්මයාට තමයි මේ අවස්ථාව ආවේ. මේ පෞලේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා මුලින්ම පෞලේ සියලු දෙනාම මේ ප්‍රබාත් මහත්මයාගේ සියලුම මිත්‍රයෝ හැම කෙනෙක්ම සහභාගී වෙලා තමයි මේ කුටිය මේ ආකාරයට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාටම අපි අනුමෝදන් කරනවා මේ කුසලයේ අනුමෝදන් වෙත්වා කියලා සිතින් අනුමෝදන් වෙත්වා සමා විසින් කරන ලද කුටියක් විදිහට අනුමෝදන් වෙනවා. සියලු සංඝයාට මේ කුටිය අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කුටිය ගොඩනගන්න ඉතාමත්ම මුල් අවස්ථාවේ ඉතාමත්ම අපහසුතාවයේදී මේ යට ලැබුවොත් නම් මඩ තීච්ච දස්සානයක් ඒ වගේම අබලන වෙච්ච ස්ථානයක් අර විපුල ඇතුලේ යයි පුත පවන් ඒ වගේම පොඩි කෙනේ මේ වැඩ කරන මහත්මයා බොහොම මහන්සි වුණා මේක මේ කොන්ක්‍රීට් එක දාන තත්ත්වයටම ගේන්නේ. මේ ඒකත් එක අර නොකමිනියක් අනුමෝදන් කරන මේ සියලු කුසල සියලු දෙනාම ඒකත් එක කුසල අනුමෝදන් කරන කතාවල සියලු දෙනාට මේ කුසල අනුමෝදන් ප්‍රාර්ථනා කරනවා. මේක පස්සේ බාරගත්තේ අපේ සිල් වාසුනේ අපේ ගල්වල පීඩාස වාසුනේ මේ මාසෙ දෙන්න තාමත් ලේසිලා මේ වාහන සාහිත්‍ය ගොඩනැගීම් කරා නිවාරය බලන්නකෝ මුදලට නෙවෙයි ඒකේ හොඳට ඉතාමත් ලේසිලා ඊයේ පවන් සිල් වාසුනේ 12යි ගොඩාක් ලේසිලා තමයි මේක ඒකත් කියනවා ඒ කනුන්ගේ තියෙන කුසලය අපේ කැපවීම සියලු දේ එකතු වෙලා තමයි මේ කුසල නිර්මාණය මේ සෙනසුන ගොඩනගන්නේ. ඒ දෙනාට පෞලේ ආයත මා මේ කුසල අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා කියලා එකතු ප්‍රාර්ථනා දේශාදු කරනවා. අපේ නමස්කාර පුරුක මට විනාඩි 1 කාලයක් බදල පුළුවන් කාර්යයක් පස්සේ තේරුම් ගන්නයි කන්දාමනේ අවසරයි මම හිතන්නේ අපි මට පෞද්ගලික හිතුවොත් මේ ජීවිතවල ලැබුණු ලොකුම අවස්ථාව ඔබ වහන්සේ මේ පුණ්‍ය කටයුතු කරගෙන යන්නට අපිට පටන් ගැනීමේදී ඉඳන් තිබු බාධක සියල්ලම ඔබ වහන්සේගේ උත්සාහයෙන් ඔබ වහන්සේගේ ප්‍රයත්නයෙන් මේ හැම දෙයක්ම සඵල කරගන්න අපි මුදල් සැපයුවොත් මෙවැනි අවස්ථාවක් කරගන්න මම හිතන්නේ ඔබ වහන්සේ නොකියනා නම් අපිට මේක කරන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මේ අවස්ථාව ලබා ගැනීමේදී නිශාන්ත මහත්තයාට ගොඩක් පින් මොකද මේ අවස්ථාව සම්බන්ධ කර දීගෙන ඒ සේවනංගිලගේ ඒගොල්ලොන්ටත් ගොඩක් පින් ඒගොල්ලෝ ඒක අවශ්‍යතාවයෙන් සඳහන් කළ නිසා නිශාන්ත මහත්තයා ඔබ වහන්සේගෙන් අවසරයක් අරගෙන මේක පටන් ගත්තා අපි ඊට සම්බන්ධ වුණා. ඉතින් මම හැමෝටම පින් දෙනවා අපි අපිට ඒ අවස්ථාව ලබා දුන්නට ඔබ වහන්සේ කරපු ඒ ක්‍රියාවලිය තුළ මට හිතා ගන්න බැහැ කොච්චර මහන්සි වුණාද කියලා. එක දවසක් රෑ 12ට එකට මට කෝල් එකක් දෙනවා මම මේ මහනුවර ඉඳලා බස් එකේ කුටියට වරිනවා උදේ බස් වල වැඩ පටන් ගන්න කලින් කියලා. ඉතින් මේ අවස්ථාවේදී මට හිතෙනවා ඔබ වහන්සේ මේකට කොච්චරනම් දායකත්වයක් දෙනවද මේ වැඩේ සාර්ථකව නිම කරගන්න කියලා. නුවර පොල්ගස් දුව නුවර වැඩපු වාර ගණන මම දන්නවා. ඔබ වහන්සේ කරපු ක්‍රියාවලිය මහත්සේ අගය කරනවා.
ඉතින් ඒකට අපිට ඔබ වහන්සේට ස්තුති කළා මදි. මම හිතන්නේ ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් දකින්න ඔබ වහන්සේට වහා නිවන අවබෝධය පිණිස මේ කළ පුණ්‍ය කර්මයෙන්ම ඔබ වහන්සේට ශක්තිය ලැබේවා. මේ භවය තුළම ඔබගේ නිර්වාණ ගමන සාක්ෂාත් කර ගැනීමට මේ ශක්තියක් වේවා. නිවන් දැකීමට අවශ්‍ය සියලු ශක්තිය මේ ලැබී මේ ආත්මය තුළම නිර්වාණ බෝධිය ලබා ගැනීමට ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා.